ඔබ වහන්සේගේ ඊ타මත්ම තරුණිය අතරට ගිය ධර්ම පාඨයේ බවට පත් උනේ අචින්තිතම්පි භවති. අද ජීවිතේ අපිට පසක් කරලා තියෙනවා මේ මොහොතේ ජීවත් වෙන්න අපිට ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා අටලෝ දහමම අපිට කියලා දීලා තියෙනවා. ඔබ වහන්සේ කියපු බණ තරුණිය අතරට ගිය පුංචි පාඨය මිනිස්සුන්ගේ හිතවල කාවැදිලා තියෙනවා. මම කැමති මේ දේශනාව රටටම ආපහු පාරක් මතක් කරනවා. මේ ලෝකේ අපි හිතාගෙන ඉන්න දේවල් වෙන්නේ නැහැ. හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ හොඳට මතක තියාගන්න කිසි දෙයක් ගැන ප්‍රතිරූප ගොඩනගාගෙන ඉන්න එපා. ප්‍රතිරූප කියන ඒවා හරි ඉක්මනට නැති වෙලා යනවා. බලාපොරොත්තු කියන ඒවා හරි ඉක්මනින් නැති වෙලා යනවා. මේ ලෝකේ හැම එකක්ම తాවකාලිකයි. බුදුවරු දේශනා කරන්නේ මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම තප්පරයක් ඇතුළතම ඒක පුද්ගලයෙක් වශයෙන් උත් වෙනස් වෙනවා. භෞතික දේවල් රටක් ලෝකයක් වශයෙන් හැම වෙලේම හැම දෙයක්ම වෙනස් වෙනවා. අවසානදී පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අකම්පිතව ජීවත් වෙන්න හෙල්ලෙන්න එපා.